මං අද ගෙනලා තියෙන්නේ රුපියල් 40000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරි ස්මාර්ට්ෆෝන් පහක් ගැන. ඉතින් මම මේකට තෝරගත්තේ Huawei, Oppo, Realme, Samsung සහ Redmi යන බ්‍රෑන්ඩ් වලින් ෆෝන් කිහිපයක්. ඉතින් වැඩි කතා නැතුව යමු අපි වීඩියෝ එකට. ඉතින් මම මුලින්ම තෝරගත්තේ Samsung Galaxy A12 කියන ස්මාර්ට්ෆෝන් එක. ඉතින් මේක රිලීස් වෙලා තින්නේ 2020 දෙසැම්බර් 21 වෙනිදා. මේ ෆෝන් එක කලර්ස් 4කින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ ෆ්‍රන්ට් එක ග්ලාස් වෙනුත් බෑක් එක ප්ලාස්ටික් වලින් නිර්මාණය කරලා තිනවා. මේ ෆෝන් එකට දීලා තින්නේ අඟල් 6.5ක IPS LCD පැනල් එකක්. ඒ වගේම මේ ෆෝන් එකේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එක 64GB විතරයි. RAM එක 4GB විතර බලා ගන්න පුළුවන්. Android 10 රන් වෙන මේ ෆෝන් එකේ chipset එක විදියට MediaTek MT6765 Helio P35 කියන chipset එක තමයි දීලා තියෙන්නේ. ඉතින් මේ ෆෝන් එකේ selfie කැමරා එක මෙගාපික්සල් 8ක් විදියටත් main කැමරා එක quad කැමරා setup එකක් විදියටත් බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ charging port එක විදියට micro USB 2.0 port එකක් වගේම බැටරි එක විදියට mAh 5000ක බැටරියක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ ෆෝන් එක රුපියල් 32000 37000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඊළඟට මම තෝරගත්තේ Oppo A15s කියන ස්මාර්ට්ෆෝන් එක. මේක රිලීස් වෙලා තින්නේ 2020 දෙසැම්බර් 18 වෙනිදා. මේ ෆෝන් එක කලර්ස් දෙකකින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ ෆ්‍රන්ට් එක ග්ලාස් වලිනුත් බෑක් එක ප්ලාස්ටික් වලිනුත් නිර්මාණය කරලා තිනවා. මේ ෆෝන් එකට තියෙන්නේ අඟල් 6.52ක IPS LCD පැනල් එකක්. ඉතින් මේ ෆෝන් එකේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එක 64GB විතර, RAM එක 4GB විතරත් බලා ගන්න පුළුවන්. Android 10 OS එක උඩ බිල්ඩ් වුණු Color OS 7.2 කියන OS එක තමයි මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ෆෝන් එකේ chipset එක විදියට යොදාගෙන තියෙන්නේ MediaTek MT6765 Helio P35 කියන chipset එක. ඉතින් මේ ෆෝන් එකේ selfie කැමරා එක මෙගාපික්සල් 8ක් විදියට main කැමරා එක triple කැමරා setup එකක් විදියට බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකටත් තියෙන්නේ micro USB 2.0 කියන charging port එක. mAh 4230ක බැටරියක් තියෙන මේ ෆෝන් එක රුපියල් 31000 36000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඊළඟට මම තෝරගත්තේ Huawei Y6P කියන ස්මාර්ට්ෆෝන් එක. මේ ෆෝන් එක රිලීස් වෙලා තින්නේ 2020 මැයි 6 වෙනිදා. ඉතින් මේ ෆෝන් එක අපිට කලර්ස් 3කින් මිලදී ගන්න පුළුවන්. මේ ෆෝන් එක ෆ්‍රන්ට් එක ග්ලාස් වලින් බෑක් එක ප්ලාස්ටික් වලින් නිර්මාණය කරලා තියෙනවා. මේ ෆෝන් එකටත් තියෙන්නේ අඟල් 6.3ක IPS LCD පැනල් එක. ඉතින් මේ ෆෝන් එකේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එක 64GB විතරයි. RAM එක 4GB විතරත් බලා ගන්න පුළුවන්. Android 10 රන් වෙන මේ ෆෝන් එකේ OS එක විදියට EMUI 10.1 කියන OS එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ෆෝන් එකේ නම් Google Play Service බලා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ ෆෝන් එකේ chipset එක විදියට යොදාගෙන තියෙන්නේ MediaTek MT6762R Helio P22 කියන chipset එක. ඉතින් මේ ෆෝන් එකේ selfie කැමරා එක මෙගාපික්සල් 8ක් විදියට main කැමරා එක triple කැමරා setup එකක් විදියට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ තියෙන්නේ micro USB 2.0 කියන charging port එක. ඒ වගේම මේ ෆෝන් එකට mAh 5000ක බැටරියක් ලබා දීලා තියෙනවා. ඊළඟට මම තෝරගත්තේ Realme C15 කියන ස්මාර්ට්ෆෝන් එක. මේ ෆෝන් එක රිලීස් වෙලා තින්නේ 2020 ජූලි 28 වෙනිදා. ඉතින් මේ ෆෝන් එක කලර්ස් දෙකකින් මිලදී ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ ෆ්‍රන්ට් එක ග්ලාස් වෙනවා. බෑක් එක ප්ලාස්ටික් වලින් නිර්මාණය කරලා තියෙනවා. අඟල් 6.5ක IPS LCD පැනල් එකක් තියෙන මෙන්න මේ ෆෝන් එකේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එක 64GB විදියට RAM එක 4GB විදියට බලා ගන්න පුළුවන්. Android 10 රන් වෙන මේ ෆෝන් එකේ OS එක විදියට Realme UI 1.0 කියන OS එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ෆෝන් එකේ chipset එක විදියට MediaTek Helio G35 කියන chipset එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ෆෝන් එකේ selfie කැමරා එක මෙගාපික්සල් 8ක් විදියට main කැමරා එක quad කැමරා setup එකක් විදියට බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකටත් තියෙන්නේ micro USB 2.0 කියන charging port එක. ඉතින් මේ ෆෝන් එකේ බැටරිය නම් බලා ගන්න පුළුවන් වෙන්නේ mAh 6000ක් විදියට. ඉතින් මේ ෆෝන් එක රුපියල් 29000 34000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මම තෝරගෙන තියෙන්නේ Xiaomi Redmi 9 කියන මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක රිලීස් වෙලා තින්නේ 2020 ජූනි 10 වෙනිදා. ඉතින් මේ ෆෝන් එක අපිට කලර්ස් 4කින් මිලදී ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ ෆ්‍රන්ට් එක Gorilla Glass 3 වලින් බෑක් එක ප්ලාස්ටික් වලින් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක විදියට IPS LCD පැනල් එකක් බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකටත් තියෙන්නේ
64GB ඉන්ටර්නල් ස්ටෝරේජ් එකක් එක්ක 4GB RAM එක. Android 10 රන් වෙන මේ ෆෝන් එකේ MI UI 12 කියන OS එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ෆෝන් එකේ chipset එක විදිහට MediaTek Helio G80 කියන chipset එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ෆෝන් එකේ selfie camera එක megapixel 8ක් විදිහට main camera එක quad camera setup එකක් විදිහට බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ තියෙන්නේ micro USB 2.0 කියන charging port එක. මේ ෆෝන් එකේ නම් බැටරි එක විදිහට බලා ගන්න හම්බෙන්නේ මිලියම්ප 5020ක බැටරි එක. ඉතින් මේ ෆෝන් එක රුපියල් 31000 35000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? ඔයාගේ අදහස් පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා තවත් යාළුවෝ බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මතකද පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා එහා පැත්තේ තියෙන bell icon එක ක්ලික් කරන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු.